අයුබෝවන් සුබම සුබ අප්‍රේල් මාසයක් වේවා. අපේ ශ්‍රී ලාංකික හා විදේශගතව සිටින ආදරණීය හිතවතුනි. ඔබව සාදරයෙන් පිළිගන්නවා ඔබේම පෙරදැක්ම YouTube නාලිකාවට. මම ඔබේ ජයෝතිෂ මිතුරා විදිහට ඔබ හමුවට එනවා. අද අපි ගවේෂණය කරන්න එන්නේ 2025 අප්‍රේල් මාසයේ කුම්භ ලග්නයට අයත් ඔබට ගෙන එක විශේෂත්වය ගැන. කුම්භ ලග්නයේ ඔබට මේ මාසයේ කොහොමද ගෙවෙන්නේ? ආදරය, සතුට, ආර්ථිකය වගේ දේවල් ඔබේ ජීවිතයට එන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම අපි ගැඹුරින්, රසවත්ව, උද්‍යෝගිමත්ව කතා කරන්න එනවා. දිගටම රැඳිලා ඉන්නේ. මොකද මේ ගමන ඔබේ හිතට සතුටක්, ආස්වාදයක් ගෙනෙයි. කුම්භ ලග්නය ඔබ කියන්නේ නිදහසට ආදරය කරන, බුද්ධිමත්, නව අදහස් එක්ක ඉදිරියට යන්න ආස, ඒ වගේම සමාජශීලී ගති තියෙන විශේෂ පුද්ගලයෙක්. ඔබේ ලග්නාධිපති ශනි ඔබට දෙන ගැඹුරු බුද්ධිහි, ඒ ස්වාධීන ගතිය නිසා ඔබ ඉන්න තැන මේ තැන ජීවමාන වෙනවා. අප්‍රේල් 2025 ඔබට ගෙන එන්නේ ආදරය, ලස්සන, සතුටේ උණුසුම, ආර්ථිකයේ ස්ථාවර බව එක්ක ලස්සන කාලයක්. ඉතින් එන්න අපි මේ ආශ්චර්යමත් ගමන එකට යමු. අප්‍රේල් 2025 කියන්නේ කුම්භ ලග්නයේ ඔබට ඉතාමත් බුද්ධිමත්, නිදහස් සහ බලවත් මාසයක්. ඔබේ ලග්නාධිපති ශනි මීන රාශියේ ඔබේ දෙවැනි භවයක් ගමන් කරනවා. ඒ කියන්නේ ධනයේ, පවුලේ, කතාබස්වල භවයක්. 2025 මාර්තු 29 ඉඳලා ශනි මෙතනට ඇවිත් තියෙනවා. ඒ නිසා ඔබේ ජීවිතයට ස්ථාවර බවක්, ගැඹුරු වෙනසක් එනවා. රවි, සූර්යයා අප්‍රේල් 13 ඉඳලා මේෂ රාශියට ඔබේ තුන්වෙනි භවයට එනවා. මේක ඔබේ යාළුකම්, සහෝදර සම්බන්ධතා, බුද්ධිමත් ගති ඉස්මතු කරනවා. ශුක්‍ර මාසයේ මුලදී මීන රාශියේ දෙවැනි භවය ඉන්නවා. පස්සේ 13 ඉඳලා මේෂ රාශියට එනවා. ඒක ඔබේ ආදරයට, සතුටට ලස්සන බලපෑමක් ගෙනෙයි. ගුරු බ්‍රහස්පති වෘෂභ රාශියේ 4 වෙනි භාවයේ ඉන්නවා. මේක ඔබේ ගෙදර සතුට, මානසික සැහැල්ලුව වැඩි කරනවා. අංගහරු මුලදී කටක රාශියේ 6 වෙනි භාවයේ ඉන්නවා. 15 ඉඳලා සිංහ රාශියට 7 වෙනි භාවයට යනවා. මේක ඔබේ හවුල්කාරකම්, ආර්ථික ලාභය ඉහළ නංවනවා. මේ මාසේ ඔබට කියන්නේ ඔබේ බුද්ධිය, නිදහස් ගතිය එක්ක ආදරයත්, සතුටත් වාසනාවත් ගන්න කියලයි. ආදරය ගැන කතා කරමු. කුම්භ ලග්නේ ඔබ ආදරයදී කියන්නේ නිදහසට ආදරය කරන, බුද්ධිමත්, ඒ වගේම ටිකක් වෙනස ආදරයකට ආස අය. දැන් මුවර ඔබේ ආදරය ගැඹුරුයි, හිතට ලං වෙනවා. උදාහරණයකට ඔබේ සහකරු එක්ක කතාබස් කරලා ගැඹුරු හැඟීම් හුවමාරු කරන්න. අප්‍රේල් 13 ඉඳලා ශුක්‍ර 3 වැනි භාවයට එනකොට ආදරයට ලස්සන උණුසුමක්, රසවත් බවක් එකතු වෙනවා. තනිකට අයන්ට යාළුවෙක් හරහා හෝ සමාජයේදී ඔබේ බුද්ධිමත් ගතියට ගැලපෙන, ඔබට නිදහස දෙන කෙනෙක් හමු වෙන්න ඉඩ තියෙනවා. ඒ ආදරය ඔබේ හිතට ලස්සන හීනයක් වගේ එයිද කියලා බලන්න. බෙදලා ඉන්න අයට මේ මාසයේ ආදරයට ලස්සන මතක එකතු කරනවා. ශුක්‍ර 3 වැනි භාවයේ ඉන්නකොට ඔබේ සහකරු එක්ක රසවත් කතා, සතුටු මොහොත බෙදාගන්න ආස හිතෙයි. උදාහරණයකට ඒකට සවස්කට එළියට යන්න, හිතේ තියෙන දේවල් කියන්න. ඒක ඔබේ බැඳීම තවත් ලස්සන කරයි. ශනි 3 වැනි භාවයේ ඉන්න නිසා ඉවසීමෙන් ඉන්න, එකිනෙකාට ඉඩ දෙනෝ. පවුලේ එක්කත්. ගුරු 4 වැනි භාවයේ ඉන්නකොට ගෙදර සතුට, ආදරය වැඩි වෙනවා. ඔබේ ගෙදර අය එක්ක කතාබස් කරලා හිතට සතුටක් ගන්න. ඒක ඔබේ හිත සැහැල්ලු කරයි. වෘත්තිය ගැන කිව්වොත් අප්‍රේල් 2025 ඔබට ලොකු ජයග්‍රහණ ගෙන එනවා. අංගහරු මුලදී 6 වැනි භාවයේ ඉන්නකොට වැඩවල ටිකක් වෙහෙසෙන්න වෙනවා. ඒත් ඒක ඔබේ ශක්තිය පෙන්වන අවස්ථාවක්. අප්‍රේල් 15 ඉඳලා අංගහරු 7 වැනි භාවයට යනකොට හවුල්කරුවන්ගෙන්, යාළුවන්ගෙන් ලාභය ලැබෙනවා. ඔබේ වෙහෙසට උසස් වීමක්, ගෞරවයක් ලැබෙන්න ඉබි තිහෙනවා. ව්‍යාපාරයක් නම් නව ගනුදෙනුවක්, හවුල්කාරකමක් ආරම්භ කරන හොඳයි. ඔබේ බුද්ධිමත් ගතියක් මේ මාසය ඔබට ජයග්‍රහණය මඟ පෙන්වනවා. මුදල් ගැන කිව්වොත් ශනි 2 වෙනි භාවයේ ඉන්නකොට ඔබේ ආදායම ස්ථාවර වෙනවා. ශුක්‍ර 3 වෙනි භාවයට එනකොට යාළුවන්ගෙන්, සමාජයෙන් ලාභය වැඩි වෙනවා. උදාහරණයකට යාළුවෙක් කරහා ලාභදායී අවස්ථාවක් එන්න පුළුවන්. ගුරු 4 වෙනි භාවයේ ඉන්න නිසා ගෙදරට යමක් ගන්න, ඉඩමක්, රන් ආභරණ ආයෝජනය කරන හිතේ. ඒත් මුලදී අංගහරු 6 වෙනි භාවයේ ඉන්නකොට වියදම් ගැන සැලසුම් කරනවා. අනවශ්‍ය දේවල් වලට වියදම් කරන යන්න එපා.
ඔබේ බුද්ධිමත් තීරණ ගැනීම මේ මාසයේ ඔබේ ආර්ථිකය ශක්තිමත් කරි. සෞඛ්‍යය ගැන ටිකක් කතා කරමු. අඟහරු මුලදී 6 වැනි භාවයේ ඉන්නකොට ටිකක් වෙහෙස වැඩි වෙන්න පුළුවන්. උදාහරණයක් කාලේ ඔළුවේ රිදීමක්, ඇස්වලට වෙහෙසක්. වතුර වැඩිපුර බොන්න, විවේක ගන්න. අප්‍රේල් 15 ඉඳලා අඟහරු 7 වැනි භාවයට යනකොට ශරීරය සැහැල්ලු වෙනවා. කුරු 4 වැනි භාවයේ ඉන්න නිසා මානසික සතුට, සැහැල්ලුව වැඩි වෙනවා. ඔබේ හිතට ආදරයෙන්, සතුටෙන් ඉන්න ඒක ඔබේ ශක්තිය වැඩි කරයි. ඉතින් කුම්භ ලග්නේ ශ්‍රී ලාංකික හා විදේශගත හිතවතුනි. අප්‍රේල් 2025 ඔබට ගෙන එන්නේ ආදරයෙන්, සතුටෙන්, ආර්ථික ස්ථාවර බවෙන් පිරුණු ලස්සන කාලයක්. ඔබේ බුද්ධිය, නිදහස ඔබේ ජයග්‍රහණයේ රහසයි කියලා හිතන්න. මේ ගමන ඔබට ගෙන එන්නේ ආදරයෙන්, සතුටෙන්, ආර්ථික ස්ථාවර බවෙන් පිරුණු ලස්සන කාලයක්. ඔබේ බුද්ධිය, නිදහස ඔබේ ජයග්‍රහණයේ රහසයි කියලා හිතන්න. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ට ෂෙයා කරන්න. බුදු සරණයි, දෙවි පිහිටයි එතන.